බලමු unlimited screen record කරන්න පුළුවන් free app එකක් ගැන. මුලින්ම Chrome එක open කරලා ඒක search කරගන්න ඕන OBS Studio download කියලා. අපිට OBS Studio official site එකට යන්න පුළුවන්. site එක අපිට උඩින්ම බලා ගන්න පුළුවන් download installer කියලා. මම මේක download කරලා තියෙන නිසා මම මෙතන stop කරගන්නවා. මේක ඔයාලට MB 150ක් වගේ වෙන්නේ download කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට setup file එක බලා ගන්න පුළුවන්. ඔයාලා setup file එක open කරගන්න. මේ මුලින්ම next දීලා ඊට පස්සේ එන එකට අපි next දෙන්න ඕන. ඊට පස්සේ අපිට location එක PC එකේ තෝරලා install කරගන්න පුළුවන්. install වුණාන් පස්සේ අපිට OBS Studio app එක launch කරගන්න පුළුවන්. අපිට මුලින්ම මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඊට පස්සේ බලා ගන්න පුළුවන් වෙන්නේ. අපිට මේකෙන් ස්ට්‍රීම් දෙන්න වගේම ස්ක්‍රීන් රෙකෝඩ් කරන්න පුළුවන්. මේක ෆ්‍රී ඇප් එකක් සහ අන්ලිමිටඩ් ස්ක්‍රීන් රෙකෝඩ් කරන්න පුළුවන්. මේක අපි ස්ක්‍රීන් රෙකෝඩ් කරන්න කලින් මුලින්ම සෙටිං එකක් හදා ගන්න ඕනේ. ඊට පස්සේ අපිට ස්ක්‍රීන් එක රෙකෝඩින් කරන්න පුළුවන් වෙන්නේ. ඒකට අපි මුලින්ම වම් අත පැත්තේ යටින් තියෙන ප්ලස් අයිකන් එක ක්ලික් කරලා ඒකේ යන්න ඕන ඩිස්ප්ලේ කැප්චර් කියන ඔප්ෂන් එකට. ඒකට ගියන් පස්සේ අපි ඩිස්ප්ලේ එකට අපේ මොනිටර් එක තෝරගත්තාන් පස්සේ අපිට ඒකේ පෙන්නනවා අපේ මොනිටරේ හෝම් ස්ක්‍රීන් එක. ඒක ආවයින් පස්සේ තමයි අපිට රෙකෝඩින් කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට මෙතනින් ස්ටාර්ට් රෙකෝඩින් කියන එක දුන්නාන් පස්සේ අපේ ස්ක්‍රීන් එක රෙකෝඩින් වෙනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේක ස්ටොප් රෙකෝඩින් කරනවා රෙකෝඩින් එක නවතිනවා. ඊට අපි මේක සේව් වෙන්නේ අපේ වීඩියෝස් කියන තැනට ගියන් පස්සේ අපිට සේව් වෙච්ච වීඩියෝ එක බලා ගන්න පුළුවන්. අලුත් වීඩියෝ එකකින් අපි ආයම්